පළවෙනි ෆිල්ම් එකක් කරපු පළවෙනි අවස්ථාව. සහ මේගොල්ලොත් එක්ක වැඩ කරපු එක මට ඊට වැඩිය ගොඩක් සතුටුයි. කියන්නේ අපි වැඩේ හොඳට කරලා කියලා අපි හිතනවා. ඒක තමයි මේක චිත්‍රපටය අද මාධ්‍ය දර්ශනය පැවැත්තුවා. එහි එකම YouTube නිලි චරිතය කිව්වොත් මා නිවැරදි. ලෝචනා ජයකොඩි. ලෝචි කියලා තමයි ගොඩක් අය දන්නේ. ඉතින් චිත්‍රපටිය නැරඹුවට පස්සේ මෙතන බැවිලා ඉන්න මාධ්‍ය ශාස්ත්‍රයේ අයගේ හම්බ වෙන ප්‍රතිචාර කොයි වගේද? ඇත්තටම අපිත් අදනේ ෆිල්ම් එක බැලුවේ. ඒ කියන්නේ අපි ඩබ් කරනකොට දැක්ක පොඩි පොඩි කැලේ ටික. ඒ කියන්නේ අපි ඩබ් කරන කැලේ විතරක් දකින්නේ. ඒ අරගෙන අපිත් අද ෂොක්. හැබැයි කට්ටිය අවිලා කමෙන්ට් කරද්දි මෙතනින් එනකොට ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ අපි වැඩේ හොඳට කරලා කියලා අපි හිතනවා. මේ ස්ක්‍රිප්ට් එක හම්බ වෙලා කියවනකොට ස්ක්‍රිප්ට් එක මුලින්ම බලනවනේ. ඒ ප්ලොට් එක මුලින්ම බලනවනේ. බලනකොට ඒ ප්ලොට් එකේ අවසානයේට මේ වගේ ඉවර වෙයි කියලා හිතුණාද? ඔව් ඒක නම් මටත් හිතුණා අපරාධ කියලා. අපරාධ මෙහෙම ඉවරුනේ කියලා. අපි හැමෝම මේගොල්ලන්ට හිතන්න තියුනේ. හරි. ඉතින් ලෝචනා ඉතින් චිත්‍රපටයකට රඟපාන්න හම්බුනාම ඒක කොයි විදිහට දැනෙන්නේ? කියන්නේ YouTube වල ඉඳලා කාලයක් තිස්සේ ඉඳලා ඒකෙන් සාර්ථකත්වයට පත් වෙලා ශ්‍රී ලංකාවේ සිනමාවටත් රංගන ශාස්ත්‍රයට ඇවිල්ලා ඒ හම්බෙච්ච අවස්ථාවකට මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. මේක මගේ පළවෙනි වැඩේ. මම ෆිල්ම් මේකින් මම පළවෙනි ෆිල්ම් එකක් කරපු පළවෙනි අවස්ථාව. ඉතින් ගොඩාක් සතුටුයි. සහ මේගොල්ලොත් එක්ක වැඩ කරපු එක මට ඊට වැඩිය ගොඩක් සතුටුයි. පුරුදු සෙට් එකනේ ඉතින් හරිම කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම කලින් සෙට් එක මේ වගේ සෙට් එක වැඩ කළා නෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඉස්සරහට දැන් මගේ වැඩවලටත් ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් ඔව් සතුටුයි මට ඇත්තටම මේ අපි ඒ ගෙවිච්ච කාලය හරිම සුන්දරයි. ඉතින් ලෝචනාට YouTube එකේ ප්‍රේක්ෂක ගොඩාක් සෑහෙන්න ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ රසිකයන්ට ඉතින් අපි චිත්‍රපටිය බලන්න ආරාධනා කරමුනේ. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අපි 7 දෙනාටම ආදරය කරන අය තමයි අනිවාර්යයෙන් කියන්නේ මට ඉන්නේ ජනාට ඉන්නේ ජනයි පැටි ඉන්නේ ලකයි සිකාට ඉන්නේ. ඔව් ඔක්කොටම ඉන්නේ අපි හැමෝටම එක වගේ ආදරය කරන සෙට් එකක්. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා එන්න බලන්න ඒක තමයි මේක. හරි ඉතින් ලෝචනාට අපි සුබ දෙනවා. ඊටම සාර්ථක ගමනක් දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් සිංහල සිනමාවේ නිලියක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඉදිරියේදීත් මේ වගේ සාර්ථක වෙන්න කියලා කරන නිර්මාණ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා හදවතින්ම. Thank you. Thank you so much. Thank you. Thank you.